අපි බලමු ඡේදයක් ඉංග්‍රීසියෙන් ලියන්න. රුවන් කැමති සරුංගල් යවන්න. ඉතින් දැන් ඔහු සරුංගලයක් හදමින් ඉන්නවා. ඔහු බලාපොරොත්තු වෙනවා ඉක්මනින් සරුංගලය හදලා ඉවර කරන්න. ඉතින් බලමු මේක ඉංග්‍රීසියෙන් කොහොමද කියාගන්නේ කියලා අපි. රුවන් කැමති. ඉතින් පැහැදිලිවම කතුරු කෙනෙක් ඉන්න නිසා මුලට යාව ගන්න පුළුවන් රුවන් කියලා. කැමති කියනකොට ඔයාලා වචනේ දන්නවා. like. එතකොට කතුරු ඒක වචන නිසා මෙතන ඉන්න එක්කෙනෙක් නිසා ක්‍රියාපදේ අපි ඒක වචන කරන්න අවශ්‍යයි. ඒක නිසා S දානවා. එහෙනම් රුවන් like නෙවෙයි රුවන් likes. රුවන් කැමති මොකටද සරුංගල් යවන්න. එතන මේ යවන්න කියන වචනේ මම මුලට ගන්නවා මෙතෙන්දී. යවනවා කියන්නේ අපි fly වුණාට සරුංගල් යවනවා කියද්දි මෙන්න මෙතනට ing එකතු කරන්න අමතක කරන්න එපා. එතන flying kites. flying kites කියන්නේ සරුංගල් යවන්න. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මෙන්න මේ ක්‍රමෙම පාවිච්චි කරලා රුවන් කැමති ක්‍රිකට් සෙල්ලම් කරන්න නම් එහෙනම් playing cricket. හරිනේ. ඒතකොට මම හිතන එක තේරුණා. ඉතින් කියනකොට ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න so කියන වචනය. so කියන්නේ ඉතින්. දැන් ඔහු සරුංගලයක් හදමින් ඉන්නවා. ඉතින් ක්‍රියාව කරන කෙනා මුල ඉන්නවා. අපිට පුළුවන් පාවිච්චි කරන්න he. right. යමක් කර ඉන්නවා. මොකද්ද කර ඉන්නදී හදමින් ඉන්නේ. අපි දන්නවා හදනවට ඉංග්‍රීසියෙන් කියන්නේ make කියලා. ඒතර හදමින් නම් අපි දන්නවා ක්‍රියාපදයකට ing එකතු කරන්න ඕන. making. ඒතර කෙනෙක්ට පුළුවන් ප්‍රශ්නයක් මතුවෙන්නේ කොහොම මෙතන තිබුණු e අකුර කියලා. ඒතර මෙන්න මේ e අකුර අයින් කළා තමයි ing මම දැම්මේ. ඒතර මෙතන ing දානකොට අපි අනිවාර්යයෙන්ම he ඉන්නවා නම් මෙතෙන්ට is එකතු කරන්නම ඕන. හරිනේ. එතකොට ඒකේ අදහස වෙන්නේ ඇත්තටම ඉන්නවා කියන එක. මොන he is making කියන්නේ ඔහු හදමින් ඉන්නවා. ඔහු හදමින් ඉන්නවා. මෙතන මොකද්ද හදමින් ඉන්නේ? සරුංගලයක්. අල්කයන් කියවෙන තැන්වල පාවිච්චි කරන්න. සරුංගලයට ඉංග්‍රීසියෙන් අපි දන්නවා kite කියලා කියනවා. සරුංගලයක් නම් kite. ඉතින් මේක හදන්නේ දැන් නිසා මේ now කියන වචනය මම වාක්‍යයේ අගට ගෙනියනවා. හරිනේ. එතකොට ඒක නිර්මාණය වුණා he is making a kite now. ඉතින් ඔහු දැන් සරුංගලයක් හදමින් ඉන්නවා. මේකේ කියනවා ඔහු බලාපොරොත්තු වෙනවා. අපි කියනවා ඔහු කියනකොට ඉංග්‍රීසියෙන් he බලාපොරොත්තු වෙනවා කියනකොට අපිට කියන්න පුළුවන් hope කියලා. ඉතින් කතුරු ඒක වචන වෙන හැමතැනකම ක්‍රියාපදයකට s එකක් දාන්න. he hopes ඔහු බලාපොරොත්තු වෙනවා ඉක්මනින් සරුංගලය හදලා ඉවර කරන්න. එහෙනම් ඔහු බලාපොරොත්තු වෙන්නේ මොකටද? to finish. finish කියන්නේ අවසන් කරන්න. right. finish. මම මේක යටින් ලියන්නම්. ඒතර පැහැදිලි නැති නිසා finish අවසන් කරන්න. මොකද්ද මේ හදලා ඉවර කරන්න හදන්නේ? සරුංගලය හැදීම. එහෙනම් he hopes ඔහු බලාපොරොත්තු වෙනවා to finish අවසන් කිරීමට making kite සරුංගලය හැදීම. making kite. making kite. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ ඡේදය ලියලා ඉවර වුණේ. ඉතින් මම හිතන්නේ ඉක්මනින්ම කියන වචනයක් මේකේ තව තියෙනවා. එතකොට ඉක්මනින්ම කියන අදහස ගන්න පුළුවන් ඔයාලට quickly කියන වචනේ. quickly කියන්නේ ඉක්මනින්ම. එතකොට මේ ක්‍රියාපදේ තමයි මෙතන විස්තර කරන්නේ. බලාපොරොත්තු වෙනවා අවසන් කරන්න. අවසන් කරන බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඉක්මනින්. එතකොට මේවට අපි කියන ඉංග්‍රීසි වලදී adverb කියලා. හොඳයි නම් channel එක subscribe කරන්න. ඔයාලා ඉගෙන ගත්ත කියලා දෙයක් හිතුණා නම් මේ වීඩියෝ එකකින් විතරක් like එකක් දාන්න අමතක කරන්න එපා.